ආයුබෝවන්. මම අද ලෑස්ති වෙන්නේ විභාගෙත් ළඟ නිසා ප්‍රශ්නයක් විද්‍යාව පේපර් එකේ අහන ප්‍රශ්නයක් කතා කරන්න. ඉතින් මම අද තෝරගත්තේ රසායනික විද්‍යාවෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නය තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණියත් එක්ක. එතකොට මේ සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මේ මූලද්‍රව්‍ය ටික ලෝහ ටික හදලා තියෙන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි පිළිවෙලින් වැඩි සිට අඩු වෙන අණුපිළිවෙල තමයි මේ සක්‍රියතා ශ්‍රේණියේදී ලෝහ පෙළ ගස්සලා තියෙන්නේ. එතකොට මේ සක්‍රියතා ශ්‍රේණිය දිහා බැලුවාම මේ ඉන්නවා පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන්, කොපර්, Hg හෙවත් රසදිය, Ag හෙවත් සිල්වර්, ප්ලැටිනම්, Au හෙවත් රත්රන්. එතකොට මේ මූලද්‍රව්‍ය ලෝහ ඉහළ මූලද්‍රව්‍ය ඊටාම ප්‍රතික්‍රියාශීලීතාවයක් සහිත ඒවා පහළට යද්දී ප්‍රතික්‍රියාශීලීතාවය අඩුයි. එතකොට මේ ප්‍රතික්‍රියාශීලීතාවය ගැන කතා කරද්දී අපි අංශ 4ක් යටතේ මේක කතා කරනවා. එකක් තමයි ජලයත් සමග කරන ප්‍රතික්‍රියාව, වාතයත් සමග, වාතය විශේෂයෙන් ඔක්සිජන් සමග, ලවණ සමග සහ අම්ල සමග කියන අවස්ථා 4 යටතේ. එතකොට මේකෙන් ප්‍රශ්නයට යන කලින් දැනුම තියරි මතක් කරගත්තොත් මේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මැග්නීසියම් පහළට යද්දී මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. එයා හිමාලය සමග සහ උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ මැග්නීසියම් ගැන අහද්දී. ඊට පහළට යද්දී ඇලුමිනියම් යකඩ වගේ මූලද්‍රව්‍ය සිසිල් ජලය සහ උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පහළට යද්දී සිල්වර්, ප්ලැටිනම්, රත්රන් කියන මූලද්‍රව්‍ය උණු ජලය, හිමාලය හෝ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ඊළඟට අපි කතා කරොත් ඊළඟට අපි ප්‍රශ්නයට ඊට කලින් මේ පෙන්නනවා මැග්නීසියම් HCl අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? එතකොට මේ ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට උඩින් තියෙන මූලද්‍රව්‍ය HCl එක්ක ප්‍රතික්‍රියා කරනවා. HCl ප්‍රතික්‍රියා කළා හයිඩ්‍රජන් වායුව පිට වෙලා ලවණය හැදෙනවා. එතකොට මැග්නීසියම් පටියක් මේ HCl වලට දැම්මහම වායු බබළු පිට වෙනවා පේනවා. ඒ පිට වෙන වායුව තමයි හයිඩ්‍රජන් වායුව. අපි ප්‍රශ්නෙට ආවොත් ප්‍රශ්නෙන් අහනවා සෝඩියම්, කොපර්, යකඩ, ටින්, සිංක්, ඇලුමිනියම්, මැග්නීසියම් යන ලෝහ එක සමාන කැබලි අරගෙන උණු ජලයට දාලා තිනවා, සිසිල් ජලයට දාලා තිනවා, තනුක HCl අම්ලය සහිත නලයකට දාලා යාලා ක්‍රියාකාරකම් කරනවා. ප්‍රශ්නයක් අහනවා මැග්නීසියම් තනුක HCl අම්ලයට දැමූ විට දැකිය හැකි නිරීක්ෂණ දෙකක් ලියන්න. එතකොට මේ ප්‍රශ්නෙන් අපි දැක්කේ මැග්නීසියම් HCl වලට දැම්මම හයිඩ්‍රජන් වායු බබළු පිට වෙනවා සහ මැග්නීසියම් ලෝහපටිය තිය වෙනවා. ඇලුමිනියම් සක්‍රිය ලෝහයක් වන නමුත් ඔක්සිජන් සමග දිගින් දිගටම ප්‍රතික්‍රියා නොකිරීමට හේතු වනවා. හේතුව ඔක්සයිඩ් පටලයක් බැඳීම. ලෝහවල සක්‍රියතාවය අනුව ඉහත ලෝහ පෙළ ගස්වන්න කිව්වහම මේ ටික දීලා තියෙන ටිකෙන් අපි පිළිවෙලට ලියුවොත් සෝඩියම්, ඊට පස්සේ මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, කොපර් කියන පිළිවෙලට ලියා ගන්න ඕනේ. ඒතර විභාගයට යද්දී මේ සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න එක ඔයාගේ ලකුණු වැඩි කරගන්න උදව්වක් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ නිසා ඒක පාඩම් කරන්න. ඉහත ක්‍රියාකාරකමෙන් පස්සේ සිසුවෙක් සිංක් කැබැල්ලක් කොපර් සල්ෆේට් ද්‍රාවණයකට දැම්මලු. එහිදී ප්‍රතික්‍රියාවේදී සිදුවන නිරීක්ෂණයක් මොකක්ද කියලා අහනවා. ඇත්තටම මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් සහ ලෝහ සක්‍රියතා ශ්‍රේණී ලෝහ ලවණත් සමග දක්වන ප්‍රතික්‍රියාවක්. එතකොට මේකට තියෙන වීඩියෝ එක බලලා આવොත් මේ සිංක් කොහොමද කොපර් සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර කොපර් සල්ෆේට් කියන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට් නම් අවර්ණයි. මේ කොපර් සල්ෆේට් වතුර උරා ගත්තට පස්සේ නිල් පාටටපත් වෙන. ඒක ජලය හඳුනා ගන්නත් මේ කොපර් සල්ෆේට් කියන රසායන ද්‍රව්‍ය අපි පාවිච්චි කරනවා. මේ කොපර් සල්ෆේට් සිංක් ද්‍රාවණයක දී කළ සිංක් දැම්මම මොකද වෙන්නේ කියලා බලමු. මේ තියෙන සිංක්
එතකොට මේ කොපර් සල්ෆේට් ටික දිය කරලා ඒක නිල් පාටක් තියෙනවා. අපි සිංක් දැම්මහම මේ සිංක්ට පුළුවන් කොපර් සල්ෆේට් එක රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා සක්‍රියතා ශ්‍රේණියේ සිංක් ඉන්නේ කොපර්ට වඩා උඩින් නිසා මේ කොපර් සල්ෆේට් වල කොපර්ගේ තැන සිංක් ගන්නවා. සිංක් අරගෙන සිංක් සල්ෆේට් හැදිලා කොපර් අයින් වෙනවා. එතකොට මේ ටික වෙලාවක් තිබ්බට පස්සේ ද්‍රාවණය සිංක් සල්ෆේට් වෙලා කොපර් අයින් වෙලා තියෙනවා. ඒ නිසා මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී මේක අනිත් පැත්තට කරොත් අපි සිංක් සල්ෆේට් වල කොපර් දැම්මොත් ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හේතුව සක්‍රියතා ශ්‍රේණියේ මේ සිංක් ඉන්නේ කොපර්ට වඩා උඩින්. සිංක් සල්ෆේට් කොපර් දාලා විස්ථාපනය කරන්න බෑ. හැබැයි කොපර් සල්ෆේට් ඉන්නේ සිංක්ට වඩා පල්ලෙහෙන් නිසා සිංක්ට පුළුවන් කොපර් සල්ෆේට්ගේ කොපර්ගේ තැන අරන් ඒක විස්ථාපනය කරන්න. එතකොට ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ඒක සිංක් සල්ෆේට් ද්‍රාවණයට කොපර් කැබැල්ලක් දැමුව විට ලැබෙන නිරීක්ෂණය කුමක්ද? සිංක් සල්ෆේට් වලට කොපර් දැම්මොත් නිරීක්ෂණයක් වර්ණ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට සක්‍රියතා ශ්‍රේණිය අනුව සක්‍රියතාවය අනුව සිංක් සක්‍රියතාවය වැඩි මූලද්‍රව්‍යයට තමයි විස්ථාපනය කරන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි යන්න රසායන විද්‍යා ප්‍රශ්නයක් සාකච්ඡා කළා. ඉතින් ආයෙ දවසක තවත් ප්‍රශ්නයකින් හම්බ වෙනකම් හොඳට පාඩම් කරන්න, ලකුණු ගන්න, හොඳට මහන්සි වෙන්න කියලා ආදරෙන් මතක් කරමින් අදට මං ගිහින් එන්නම්.